ඇක්ෂන් එකක් දීලා බලන්න. අවු සිලෙන් නටන්නේ. අනිවාර්යයෙන් යාළුවනේ ඔයාලා හැමෝම පිළිගන්නවා මගේ YouTube channel එකට. මේ තමයි මම YouTube එකට දාන්නේ පළවෙනි වීඩියෝ එක. බලමු එහෙනම් වීඩියෝ එක මොකද වෙන්නේ කියලා. ඔයාලා කවුරුත් දන්නේ කුරුණෑගල බැජීලා කොරියාවට ඇවිල්ලා ගාපු තේසෝත්මනේ කියන මියුසිකල් එක බලන්න තමයි අපි මේ යන්න හදන්නේ. අපේ කම්පැනි හැමෝම වගේ ගියා. අපේ කම්පැනි ඉන්නවා ලංකාවේ කොල්ලෝ 36ක්. අපේ යාළු කොමල වගේ මියුසිකල් එකට ගියා. විතර නම් ඉන්නේ 15ක් 20ක් වගේ. ඉතුරු කට්ටිය ඉන්නේ ඇපාර්ට්මන්ට් වල. ඒගොල්ලෝ ඉන්නේ ඇපාර්ට්මන්ට් වල ඉන්නවා. අසනයි ඇක්ෂන් එකක් දීලා බලන්න. අවු සිලෙන් නටන්නේ. ඔන්න ඉතින් යාළුවනේ විනාඩි 15ක විතර ගමනකට පස්සේ අපි අදාළ ස්ථානයට ඇවිල්ලා ඉන්නේ. දැන් ඉතින් තියෙන්නේ බෑ ගන්න තමයි. ඒ වෙලේ බස් එකේ අයියා කිව්වේ හොඳින් විනෝද වෙලා එන්න කියලා. මෙතන මේ තියෙන ගේට් එකෙන් තමයි ඇතුළට යන්න තිබුණේ යාළුවනේ. මෙන්න මේ විදිහට පොලිමේ යන්න ඕන. මෙතන මේ ගේට් එකේ ඇතුළට යනකොට අපි ගත්ත ටිකට් එක මේගොල්ලෝ අරගන්නවා. අරගෙන අපිට බෑන්ගල් එකක් දානවා. එතකොට අපිට ආයේ ඕන වෙලාවක එළියට යන්න පුළුවන් වෙන තමයි මම බෑන්ගල් එක දාන්නේ. I got facts over tracks, this and that, spitting slow, spitting fast, I could roast, I could gas, think I'm okay at last, but I don't know if that can erase all the past. මේ වෙලාව වෙනකොට නම් වැඩි කට්ටිය විලේටිය නෑ යාළුවනේ. දැන් ටිකක් වැස්ස යාළුවනේ. ඒත් අපේ කොල්ලෝ ගේම ඇතේරිය නෑ. මුතරම නැටුවා, වැස්සෙත් නැටුවා, මට ගාගෙන නැටුවා. මේ පේන්නේ අපේ කොල්ලෝ නටපු විදිය. මෙතන තිබුණ වැදගත්ම දෙයක් තමයි දා කැන්ටින් එකක් තිබුණා. අපිට කැමති කෑමක් බීමක් එතනින් ගන්න පුළුවන්. ඒත්
කාඩ් එක ගහලා ගන්න බෑ. සල්ලි කොල දීලා හරි නැත්නම් සල්ලි ට්‍රාන්ස්ෆර් කරලා හරි ගන්න තමයි ගන්න තිබුණේ. ඒක තමයි ටිකක් අවුලකට තිබුණේ. නැත්නම් තිබ්බ කෑම බීම හරිම රසයි. අපිත් අපිට ඕන කරන කෑම වගේකුයි බීම වගේකුයි ගත්තා. මෙන්න මෙතනින් තමයි මියුසිකල් එක හරියටම පටන් ගත්තේ. පටන්ගෙන ගොඩක් වෙලා වුණාට කොල්ලෝ ෆෝම් වෙලා මෙතනදි තමයි නටන්න පටන් ගත්තේ. මෙතන නටන්න පටන් ගත්ත එක දිගටම කොල්ලෝ නැටුවා වැස්ස බැලුවෙත් නෑ. මට ගාගෙන බිම පෙරලා නටන්න ගත්තා. සවුන්ඩ් තිබුණා සුපිරියටම. ග්‍රවුන්ඩ් එක හෙල්ලෙන්න තරම් සවුන්ඩ් තිබුණා. ලංකාවේ තරම් නැතත් කොරියාවේ බලාපොරොත්තු වෙන්න පුළුවන් ගානකට මේ ග්‍රවුන්ඩ් එක තිබුණා. මේ තව දෙයක් තමයි ලංකාවේ වගේ පාන්දර 3-2 වෙනකන් මියුසිකල් ගහන්න බෑ. ඒ නිසා 4ට පටන්ගෙන 10 වෙද්දී සම්පූර්ණයෙන්ම මියුසිකල් එක ඉවරයි. ඉතින් යාළුවනේ දා මියුසිකල් එකට ඇවිල්ලා හිටපු ගායක ගායිකාවෙන් මුලින්ම සින් කරේ අපේ දීමංක වෙල්ලාලගේ අයියා.
ඊළඟට ස්ටේජ් එකට ආවේ අපේ මාෂානු වංගි අක්කා. එයා මුලින්ම ප්ලේ කරේ ට්‍රම්පට් වාදනයක්. ඒක මාරම ලස්සනයි. අහලා බලන්නකෝ. මියුසිකල් එකේ එක ගායකයෙක් සින්දු 4ක් 5ක් විතර කිව්වා. ඒත් මේ වීඩියෝ එකට ඒ ඔක්කොම දාන්න විදියක් නැහැ. දැම්මොත් වීඩියෝ ගොඩක් දිග වෙනවා. මේ ඉන්න අයියේ යාළුවනේ මේ අපි වගේ කොරියාවේ කම්පැනි එක වැඩ කරන අයිය කෙනෙක්. බලන්නකෝ යාගේ දක්ෂතාවය. ඊළඟට ස්ටේජ් එකට සිං කරන්න ආවේ අපේ කවුරුත් දන්න රොබී ජේ අයියා.
ඊළඟට ස්ටේජ් එකට සිං කරන්න ආවේ විරාජ් පෙරේරා අයියා. ඊළඟට ස්ටේජ් එකේ සිං කරන්න ආවේ යශිකා සුභාෂිනී අක්කා. අවසානයේට මේ ස්ටේජ් එකට සිං කරන්න ආවේ අපි කවුරුත් ආදරය කරන කවිෂ කවිරාජ් අයියා.
අවසාන වශයෙන් මේ වගේ වැඩක් දකුණු කොරියාව තුළ සංවිධානය කරලා අපේ කොරියාවේ වැඩ කරන කොල්ලෝ කෙල්ලන්ට ආතල්ලක් දාන්න අවස්ථාවක් හදලා දීපු අයියලා හැමෝටම ස්තුතිවන්ත වෙන අතර අද වීඩියෝ එක මෙතනින් නවත්තනවා. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම ජයෙන් ජයමයෝ.